අනේ ඔයාද හරිම ලස්සනයිනේ කහ කිරිල්ලියක් වගේ. ඒ කියන්නේ මම වෙනදට මෙච්චර ලස්සන නෑ. නෑ ඔයා වෙනදටත් ගොඩක් ලස්සනයි. අද ඊට වඩා ලස්සනයි. ඒකෙන් කියන්නේ ඉතින් මම වෙනදට මීට වඩා පොඩ්ඩක් හරි කැතයි කියලානේ. අයියෝ නෑ අනේ මං කිව්වේ ඔයා ඔය ඇඳුම ඇඳම මාර ලස්සනයි කියලා. දැන් එතකොට මන් නෙවෙයි ලස්සන මේ ඇඳුම. දැන් ඔයා කියන විදිහට මේ ඇඳුම ඇඳන් ඉන්න ඉඳ තමයි මම ලස්සන. දැන් මම බැරි වෙලා හරි වෙන ඇඳුමක් ඇඳගෙන හිටියා නම් මම වෙනදට වඩා ලස්සන නෑ. එහෙමද? අනේ බබ්බා. දැන් එතකොට මේ ඇඳුම වෙන කෙල්ලෙක් ඇඳන් හිටියා නම් ඔයාට ඒ කෙල්ලවත් ලස්සනට පේනේද? බබා නෑ ඔය ටී-ෂර්ට් එක කැතයි. ඔයා ලස්සනයි. මන් තෝරන ඇඳුම් කැතයි. අනේ ඒක මගේ සිලෙක්ෂන් කැතයි. ඒක නේ මම කියන්නේ මෙන්න පොඩි. එතකොට ඔයා දැන් කලින් කො මේ ඇඳුම ඇඳින්න මම වෙනදට ලස්සන වෙනවා. දැන් මට තේරෙනවා. ඒක දැන් ඔයා කියන්නේ මම කැතයි මේ ඇඳගෙන ඇඳුමක් කැතයි කියලා. එතකොට මොකද ලස්සනයි කියලා කිව්වේ? වෙනදට මම ලස්සනයි කියලා කිව්වේ. මට තේරෙනවා මොකද කියන්නේ කියලා. හරි. දැන් මට කියන්න මමද ලස්සන මේ ඇඳුම ලස්සන. නැත්නම් මේ ඇඳුම ඇඳගෙන වෙන කෙල්ලෙක් ලස්සන. මට ඇත්ත කියන්න ඔයා. ඔයාද වෙනදට ලස්සනයි කියලා කියන මම වෙනදට පොඩ්ඩක් කැතින් ඉඳන්. දැන් අද විතර මොකද මම ලස්සන වලට මේ ඇඳුම හින්දා. මම දන්නවා කොහොමද ලස්සන කියලා. මොකද දැන් මම මේ වෙනදට මේ ලස්සන අද වැඩිපුර ලස්සන වෙන්න මම දන්නවා කොහොමද මම ලස්සනයි කියලා. මට මේ අද විතර මේ වැඩි ලස්සනයි කියලා ඕනේ. මොකද කියන්නේ? බබා ඔයා කැතයි. මොන ඇඳුමකටත් ඔයා ලස්සන නෑ. කැතම කැතයි. අනේ බබා ඔයත් ලස්සනයි වගේ ඇඳුනුත් ලස්සනයි. අනේ මාව ගෙට ගන්නකෝ. මේක තාගෙන යන්න. අනේ බබා